ඔන්න අලුත් වීඩියෝ එකක් කරගෙන ආවා. අද මම ඔයාලට දෙන්නේ hair tonic එකක් හදන හැටි කියලා තමයි දෙන්නේ. ඉතින් ඒකට අපිට ඕන කරනවා බීලුණු ගෙඩියක්, ඒ වගේම සුදු ලුණු බික් 4-5ක්. ඉතින් අපි මේ බීලුණු ගෙඩිය මෙන්න මේ වගේ හොඳට පොත්ත ඉවත් කරලා සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සුදු ලුණු ගෙඩි ටිකත් සුදු ලුණු බික් 5ක් විතර මෙන්න මේ වගේ හොඳට ඒකත් සුද්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ටික හොඳට හොදගෙන මෙන්න මේ වගේ චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ටික වෙනම අරන් තියාගන්නවා. ඊට පස්සේ මේ වගේ භාජනයක් ලිපේ තියලා අපි ඒකට වතුර කෝප්පයක් දානවා. ඊට පස්සේ අපි අර කපාගත්ත සුදු ලුණුයි බීලුණු ටිකයි ඒකට දානවා. ඊට පස්සේ අපි මේකට දානවා කෝපි කුඩු තේ හැන්දක් දානවා. ඊට පස්සේ අපි ලිප ඔන් කරලා මේක විනාඩි 15ක් විතර ලිපේ තියාගන්න ඕනේ. ඉතින් මේකත් පොඩ්ඩක් ඇරලා බලමු මේ විනාඩි 5කට පස්සේ. ඉතින් මේ ලුණු ටික හොඳටම තැම්බිලා තියෙන්න ඕනේ. ඒ හින්දා තව විනාඩි 10ක් විතර අපි මේක වහලා තියමු. ඊට පස්සේ දැන් මේ විනාඩි 15කට පස්සේ. ඉතින් මේ ටික ඔක්කොම හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක දැන් ලිපෙන් බාගෙන මේක නිවෙනකන් පැත්තකින් තියාගන්න ඕනේ. දැන් අපි මේක පෙරා ගන්න ඕනේ හොඳට. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත hair tonic එක. ඉතින් අපි බලමු මේ කොහොමද ගාගන්නේ කියලා. ඉතින් මේ පුංචි පුළුන් කෑල්ලකින් තමයි මම නම් ගාගත්තේ. මේ තියෙන්නේ අපි හදාගත්ත එක. මෙන්න මේ වගේ පුංචි පුළුන් කෑල්ලක් අරගෙන අපි ඒක හොඳට tonic එකේ උබලා මෙන්න මේ වගේ අපි මේ hair oil ගානේ අන්න ඒ වගේ හොඳට ස්කැල්ප් එකට වදින්න තමයි මේක ගාගන්න ඕනේ. ස්කැල්ප් එකේ හොඳට. මේක කොණ්ඩෙට ගහන්න ඕනේ නෑ. හොඳට ස්කැල්ප් එකේ තමයි මේක ආලේප කරගන්න ඕනේ. ඒ ගාලා ඉවර වුණාම මේක හොඳට මසාජ් කරගන්න ඕනේ. හැමතැනම ස්කැල්ප් එකේ හැමතැනම ගෑවෙන්න වගේ හොඳට ස්කැල්ප් එක මසාජ් කරගන්න. ඊට පස්සේ අපි පිටිපස්සෙත් ඒ වගේම ගා ගන්න ඕනේ. පුළුන් කෑල්ලකින් ගා ගන්නවා නම් හොඳයි. ඔයාලට පුළුන් කෑල්ලක් නැත්තම් ඔයාලා ගාව ස්ප්‍රේ එකක් තියෙනවා නම් ඒකත් හොඳයි. ඊට පස්සේ පිටිපස්සත් ගාලා දැන් හොඳට ඔළුව ටිකක් විනාඩි 5ක් විතර හොඳට මසාජ් කරගන්න. පිටිපස්සෙත් මෙන්න මේ වගේ හොඳට ගා ගන්න. මේක අපි විනාඩි 20ක් විතර ඔළුවේ තියලා ඔයාලා ෂැම්පූ ගන්නවා නම් ඒව ගාලා වොෂ් කරලා දාන්න. ඉතින් මේ තියෙන්නේ ඒක ගෑවට පස්සේ ඉතින් ඔයාලා මේක try කරලා බලන්නකෝ ඔයාලා කොණ්ඩෙට ඇත්තටම ගොඩක් හොඳ hair tonic එකක්. ඉතින් එහෙනම් අදට මම ගිහලා එන්නම්. bye bye.